කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ පිහිටි රජයේ ඉඩමක් අයිතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දුව කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆර් තාහිර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්ලා ඇතුළු පිරිසක් මෙවනට මහර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මෙවනට සැඟවී සිටින අතර ඔහුගේ නීතිඥවරයා හර රිට් පෙත්සමක් අධිකරණයට ගොනු කර ඇත්තේ. ඒ හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද තීන්දුව කළා.